Hello cuties. Welcome to my YouTube channel. ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මං අද මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ මගේ මේ small business එක පටන් ගත්ත දවසේ ඉඳන් customize වුණු flower bucket ටිකක වීඩියෝ එකක්. ඉතින් ඔයාලා හැමදාමත් මගේ වීඩියෝස් බලලා like comment කරනවනේ. ඉතින් ඒ හැමෝටම කොඩාරියක් thank you. ඉතින් මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම කතා කරන්න ඕනි තව දෙයක් තියෙනවා. අද වෙනකොට මේ කාලේ වෙනකොට ගෑල් ළමයි කොඩාරියක් business කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මට සතුටුයි තමන්ගේ මහන්සියෙන් ඒ කරන ලස්සන business ටිකට. ඉතින් එයාලා හැමෝටම මේ වගේ ලස්සන business ටිකටම කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ගෑල් ළමයි පිරිමි ළමයි ගොඩක් මහන්සි වෙනවා තමන් ආස දේවල් කරන්න. තමන්ට කියලා පුංචියට business එකක්, shop එකක්. ඉතින් එයාලගේ හැම දෙයක්ම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ මම අද වෙනකන් හදපු ලස්සන flower bucket ටික. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන හැම bucket එකකම ලස්සන වීඩියෝ හදලා YouTube එකට, Facebook එකට, TikTok එකට අප්ලෝඩ් කරා. ඉතින් ඔයාලට mini gift Facebook page එකෙන්, ඔයගෙම mini gift TikTok page එකෙන්, තව YouTube එකෙන්ද මේ වීඩියෝ බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලා කැමති විදියට තමයි මේ bucket customize වෙන්නේ. ඉතින් මහා ලොකුවට නැතුව customer ඉන්න විදිහට හොඳට හදලා දෙන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් මේ තියෙන හැම bucket එකක්ම මං ඩිසයින් කරපු ඒවා නෙමෙයි. කස්ටමර්ලා ඩිසයින් කරපු ඒවා. ඉතින් ඔයාලාත් මේ වගේ ලස්සන flower bucket එකක් හදාගන්න ඕනේ නම් ඔයාලගේ ස්පෙෂල් අවස්ථාවලට, ඒ කියන්නේ බර්ත්ඩේ එකකට, ඇනිවර්සරි එකකට, ඒ වගේම ග්‍රැජුවේෂන් එකකට, ප්‍රොපෝසල් එකකට වගේම තව ස්පෙෂල් ඕනෙම දෙයකට ඔයාලට මගෙන් flower bucket ගන්න පුළුවන්. ලංකාවේ ඕනෙම තැනකට ඩෙලිවරි පහසුකම් තියෙනවා. වගේම මේ ඔන්ලයින් ස්ටෝර් එකක්. දැන් පටන් අරන් මාස 8ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේ ලැබුණු ආදරයට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් Facebook page එකේ දැනට 5000 followers-ලා ඉන්නවා. ඉතින් ඔයාලගෙන් මං ඉල්ලනවා මේ page හැම එකම subscribe කරලා, follow කරලා, share කරලා, like කරලා ඔයාලගේ යාළුවන්ට ආදරණීයන්ට යවන්න. ඉතින් මේ පුංචි ව්‍යාපාරය තුළ ලස්සන දේවල් වගේම ඇතුළතින් තියෙනවා ලස්සන කතාවක්. ඒ වගේම bad comments එන්න පුළුවන්, හොඳ comment එන්නත් පුළුවන්. ඉතින් ඒවත් තරහගෙන ඉස්සරහට යන එක තමයි අපිට වැදගත් වෙන්නේ. මේ bucket දැක්කාම මට නම් මාරම සතුටුයි. ඒක හදන්න පටන් ගැනීමෙන් අවසාන දක්වා එන සුන්දරත්වය ගන්න හැමෝටම බෑ. ඉතින් ඒ වගේ කරන කෙනෙක්ගේ මහන්සිය දන්නේ මේ දෙයක් කරන කෙනෙක් විතරයි. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ තියෙන page follow කරලා, share කරලා, ඒ වගේම ඔයාලට ළඟ තියෙන තැන් වලින් උනත් මේ flower bucket ගන්න. ඉතින් මම ඉන්නේ සූර්යාවේනේ. සූර්යාවේ ඇඹිලිපිටිය අම්බලන්තොට ගොඩාරියක් අය මේ flower bucket order කරනවා. ඉතින් මං කරන business එක ඇතුළත ඔයාලට event plan කරගන්න පුළුවන්. ඒ වගේම vehicle surprise, birthday surprise, flower bucket, gift තියෙනවා boys girls දෙකෙන්ම.
ඒ වගේම ෆෘට් බකට්, කේක්, තව විශේෂ ගොඩාරියක් දේවල් ගන්න පුළුවන්. ඔයාලට ක්ලෝතින් වගේ දේවල් වුණත් එතනින් ගන්න පුළුවන්. ඔය වගේම ඔයා කැමති විදිහට කස්ටමයිස් කරලා දෙන එක තමයි මගේ අරමුණ. ඉතින් මේ තියෙන හැම ෆ්ලවර් බකට් එකක්ම කස්ටමර් තමයි ඒවා කස්ටමයිස් කරේ. ඉතින් එයාලා කියන විදිහටම හදලා දීලා ඉතින් ලස්සන ෆීඩ්බැක් එනකොට ඒ ෆීඩ්බැක් දකින්න කෙනාට ඒ මහන්සියන කෙනාට ගොඩාක් සතුටුයි. අන්න ඒ වගේ තමයි මටත්. කස්ටමර්ලා එවන ෆීඩ්බැක් සමහරක් ඒවා හොඳයි. සමහරක් කියන්නේ මෙතෙක් දවසකට වැරදි ෆීඩ්බැක් නම් ඇවිල්ලා නැහැ. හොඳ ඒවාම තමයි ආවේ. ඉතින් ඒ කස්ටමර්ලට වගේම මාව ෆලෝ කරන මගේ වීඩියෝස් බලන හැමෝටම thank you so much. ඉතින් ඔයාලට තියෙන්නේ තම මහන්සියෙන් හදන දේ සාධාරණව හොඳට පිළිවෙලට වැඩේ කරන්න. ගොඩාක් කස්ටමර්ලා මට කියන දෙයක් තමයි ඔයාගේ වැඩ හරිම නීට්. එතකොට ඔයා ලස්සනට වැඩේ කරනවා, ඉල්ලන විදිහට දෙනවා. සමහරක් වෙලාවට අපිට ඉල්ලන දේම දෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපිට ඒ දෙයක් ආදේශ කරලා දෙන්න පුළුවන්නේ. ඉතින් මේ වීඩියෝ මේ දැන් තියෙනවා ෆ්ලවර් බකට් 3ක ඕඩර් එකක් දැම්ම එක කස්ටමර් කෙනෙක්. එයා එයා අංගොඩ. ඉතින් මට මේක ඩිලිවරි එකකින් යවන්න බැරුණා. කොහොම හරි මම දන්න කෙනෙක් යට කොහොම හරි යවුවා. එයා මට ලස්සන ෆීඩ්බැක් දුන්නා. ඒ වගේම එයා මට බිස්නස් එකට මේ වගේ අයිටම් ඇඩ් කරන්න කියලා මේ වගේ දෙයක් තිබ්බොත් තව ලස්සන ඒවට ඕඩර්ස් එයි. අන්න ඒ වගේ ගොඩාක් දේවල් ඒ කස්ටමර් කිව්වා. එයා හරියට නිකන් මගේ අක්කා කෙනෙක් වගේ. ඉතින් එයා මේ වීඩියෝ බලනවා ඇති කියලා මං හිතනවා. ඒ වගේම එයා මේ ඕඩර් එක දැම්මේ මේ YouTube එකේ වීඩියෝ දැකලා කිව්වා. ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සන ෆ්ලවර් බකට් එකක් ඔයාලගේ ස්පෙෂල් ඩේ එකකට ගන්න නම් අපිට කතා කරන්න. අපි ඔයාලා ආස විදියට කැමති විදියට පිළිවෙලට හදලා දෙනවා. ඒ වගේම මගේ බ්ලොග් පවා මේ YouTube channel එකේ මම ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. පහළ යටින් දාලා තියෙන්නේ මිනි gift එකේ thank you card එක. ඉතින් ඔයාලට WhatsApp නම්බර් එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔයා සූර්යව හම්බලන්තොට ඇඹිලිපිටිය වගේම මාතර මේ අපට ඉන්න කෙනෙක් නම් ඔයාලට පහසුවෙන්ම ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්. සූර්යව ඉන්න කෙනෙක්ට නම් සාමාන්‍යයෙන් මම ඩිලිවරි charge ගන්නෙ නැහැ. ස්පෙෂල් දෙයක් වගේ වුණොත් තමයි ඩිලිවරි charge එක ඇඩ් වෙන්නේ. ඒ වගේම ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝ vlog ගේන්න ආසාවෙන් බලන් ඉන්නවා. ඒ වගේම මේ තියෙන හැම මල් බකට් එකම ලස්සන පාටවල් වලින් තමයි ඇදලා තියෙන්නේ. කස්ටමයිස් වෙන පාටවල් ඔක්කොම ඇඩ් කරලා ලස්සන ෆ්ලවර් බකට්ලා මල් ලබන සතුට ගොඩාරියක් වටිනවා. ඒ වගේ තව සතුටු වෙන තව ගොඩාරියක් අය ඇති කියලා මම හිතනවා. ඉතින් මේ තියෙන හැම බකට් එකම 2000 පල්ලෙහා තමයි තියෙන්නේ. එතකොට ඔයාලට රිබන් වලින් පයිප් ක්ලීනර්ස් වලින් ෆ්ලවර් බකට් ඇරේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ කියුට් අයිටම් දාලා මේ වගේ ලස්සන ෆ්ලවර් බකට් ඔයාලට කස්ටමයිස් කරගන්න පුළුවන් යාළුවනේ. ඉතින් ඔයත් අදම ඕඩර් එකක් දාන්න. මං දාන්නම් නම්බර් එක 072 69 60 853. මේ නම්බර් එකෙන් තමයි මේ page ඔක්කොම වැඩ කරන්නේ. ඉතින් ඔයාට පුළුවන් WhatsApp කැටලොග් එකට ඇවිල්ලා කැටලොග් එකේ අයිටම් දාලා තියෙන ප්‍රයිස් එකම. ඉතින් මැසේජ් එකක් දාලා අපිව contact කරගන්න පුළුවන්.
ඉතින් ඔයාලට ග්ලිටර් බකට්, normal බකට්, pipe cleaner බකට්, artificial උනත් ඔයාලට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන ෆ්ලවර් බකට් තියද්දි ඔයාලට ෆ්‍රී ගිෆ්ට් එකක් හම්බෙනවා මං ගානේ. ගෑල් ළමයින්ට නම් පුංචි හෙයා ක්ලිප් එකක්. එතකොට බෝයිස්ලට නම් පුංචි බෑන්ගල් එකක් තමයි යාළුවනේ. ඉතින් මේ තියෙන ලස්සන ෆ්ලවර් බකට් බලලා ඔයත් අදම ඕඩර් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම ස්කිප් නොකර වීඩියෝ එක බලන්න. ඉතින් මේ රිබන් ෆ්ලවර් බකට් හැදෙන්නේ අඟල රිබන් එකෙන්. ඒ වගේම අඟල් 1.5 රිබන් එකෙනුත් ඔයාලා කැමති නම් විතරක් කස්ටමයිස් කරලා දෙනවා. ඉතින් මේ තියෙන්නේ බටර්ෆ්ලයි බකට් එකක්. දැනට ගියපු ලස්සන වගේම ලොකුම බටර්ෆ්ලයි බකට් එක. ඉතින් මේකට ෆේරි ලයිට් උත් ඇඩ් වුණා. මේ ෆ්ලවර් බකට් එක අපි අරන් ගියේ 7:05 හන්දිය ගාවට සූර්යාවේ තියෙන. ඉතින් මේ ඕඩර් එක දෙන්නේ එයාගේ නංගිගේ ජපාන් ඉන්න අයියා. ඉතින් මේ බටර්ෆ්ලයි බකට් එක රුපියල් 2400ක් තමයි වෙන්නේ. ඉතින් යාළුවටත් බටර්ෆ්ලයි බකට් එකක් වුණත්, ටෙඩි බෙයාලා බකට්, චොක්ලට් බකට්, ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් බකට් උනත් අපිට කියලා කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් අදට ගෙහින් එන්න